වයි good evening පුතා. අද ඔයාලට උගන්වන පංච එක තමයි uppercut punch. මේක කුන්ෆු වල තියෙනවා. මේක කුන්ෆු වලත් තියෙනවා. සියලුම සටන් කලාවල මේක යූස් වෙනවා. කුන්ෆු වල විශේෂයෙන් තියෙන හොඳ පංච එකක්. uppercut punch. මේක මම කියන්නම් මෙහෙම දෙයක්. මේක වැඩිපුරම හොඳම ලෝකයේ තියෙන ක්‍රීඩාවක යූස් වෙනවා. මොකක්ද මේ ක්‍රීඩාව බොක්සින්. බොක්සර්ලා මේක පාවිච්චි කරනවා. මේක යාලා ගාව තියෙන හොඳම පංච එකක් uppercut punch. ඉතින් මේකෙන් ඔපෝනන්ට ගොඩක් ලොකු දැඩි හානියක් කරන්න පුළුවන් පංච එකක්. මොකද ඒකට හේතුව මේ අපර්කට් පංච එක තුලින් පුතා මේ ඒරියා එකට මේ මෙතන නිකට චින් මේ යටට මේක ගොඩක් ඩැමේජ් වෙනවා. මේක ගැලවිලා යන මට්ටමට මේක හොඳටම ඩැමේජ් වෙනවා. මේ වගේ පංචයක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම තවත් මේක යූස් කරන ස්ථානයක් තමයි සූරායන්. මම මෙහෙම කියන්න මට ඒ වචනේ ඔයාලට තේරුණාද දන්නේ මේක සූරාගෙන යන්න මෙහෙම විදියට ගහන්න පුළුවන්. යා බොඩි එකේ යම් යම් ප්ලේසස් තියෙනවා. ස්පෙෂලි මේ මෙතන තියෙන මේ මෙතන මේ අපේ බොඩි එකේ මේ මෙතන මේ චෙස්ට් එක ළඟ තියෙන මේකට මේ යටින් මෙතන බොඩි ස්පේස් එකක් තියෙනවා. ඒකත් එක්ක මේක ගැහුවම මේ පංච එක වැදුනම වම් පැත්තට සිහි විසඥ වෙන්න පුළුවන්. සිහි නැති වෙන්න පුළුවන්. ඒක මේවා තැන නොතැන දැනගෙන මේවා කරන්න මම මේ ඔයාලට උගන්වන හැම පංචයක්ම මේ ගහන්න නෙමෙයි නොගහන්න උගන්වන්නේ. මේවා ඉගෙනගෙන ඔයාලා ටැලන්ට් වෙලා මේවා කරන්න නැති මට්ටමට එන්න ඕන. අවබෝධය තියෙන්න ඕන යම් තැනකින් ආවොත්. රයිට්. හොඳට ඉගෙන ගන්න. මේක හොඳම පංච එකක් අපර්කට් පංච. හොඳ පුහුණුවයි ස්පීඩ් එක සෙකන්ඩ්ලි තියාගන්න එහෙම කරන්න. රයිට් ඕකේ.